Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අපේ අප්පච්චිගේ birthday vlog එක. ඉතින් එයාගේ birthday එක දවසේ අපේ family එකේ හැමෝම එළියට ගියා එයාගේ birthday එක සමරන්න. ඉතින් අපේ අප්පච්චිගේ වගේම අපේ අක්කගේ husband ගේ තාත්තගේ birthday එක. ඉතින් තාත්තලා දෙන්නගේම බර්ත්ඩේ එක නිසා අපේ ෆැමිලි දෙකම තමයි එදා එළියට ගියේ. ඉතින් අපි ආවා මේ හොටෙල් එකට. මට ඒක නම නම් මතක නැහැ. මම දාන්නම් යටේ. ඒක අලුතෙන් ඕපන් කරපු එකක්. ඉතින් එතන නිදහසේ අපිට අපේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න පුළුවන් වුණා. එහෙනම් දිගටම බලාගෙන ඉන්න. එදා අපි කොහොමද අපේ අප්පච්චිගේ බර්ත්ඩේ එක සැමරුවේ කියලා. ඉතින් මම ගොඩක්ම ආස කරන දෙයක් තමයි මගේ ෆැමිලි එකේ හැමෝමත් එක්ක කාලය ගත කරන්න. ඉතින් 4 දෙනා නෙමෙයි දැන් 4 දෙනා 6 දෙනෙක් වෙලා තියෙනවා. ඉතින් අපි 6 දෙනාම එකට ඉන්නකොට මට මාරම සතුටුයි. ඉතින් අපි චෝඩි පැඩියක් දැන් ඉන්නවා. ඉතින් ඒ නිසා හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ. මේ හැමෝමත් එක්ක කාලය ගත කරන තරම් සුන්දර දෙයක් තවත් නෑ ඉතින් මට නම්. ඒනේ අපි අක්කගේ මාමණ්ඩි. එයාගේ අද බර්ත්ඩේ එක. ඉතින් එයාලගේ ෆැමිලි එකේ අයත් අද ආවා. ඉතින් දෙන්නගේම බර්ත්ඩේ එක තමයි අද අපි එකට සෙලිබ්‍රේට් කරන්නේ. ඉතින් කේක් දෙකක් කපන්න පුළුවන් වුණා. ඒ නිසා අපිට එනවා. ඇත්තටම හරිම විනෝදයි මේ ෆැමිලි එකේ අයත් අපිත් එක්ක එදා හිටියද ගොඩක් විනෝද වෙන්න පුළුවන් වුණා. ඒ නිසා ඉතින් එදා දවසේ මම තමයි අපේ අප්පච්චිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඉතින් කේක් එකක් කපලා ඩිනර් එකත් අපි මෙතනින්ම අරගෙන ගියා. ඉතින් මම හරිම ආස දෙයක් තමයි මගේ ජීවිතේ මගේ සමීපතයන් එක්ක කාලය ගත කරන්න. සතුටු වෙන ඒ වගේම අපේ ජීවිතේ හැම විශේෂ අවස්ථාවකම ලස්සන මතකයක් විදිහට ඒ දවස ගත කරන්න මම හරිම කැමතියි. අපිට පුළුවන් විදිහට අපි හැමදේම සෙලිබ්‍රේට් කරනවා. ඉතින් මං ආස දෙයක් තමයි ඉතින් ඒ ලස්සන දවස් ලස්සන මතකයන් ඒවා පුංචි වීඩියෝ එකකින් වීඩියෝ කරලා අපේ ජීවිතේ කවදා හරි බලනකොට ඉතින් අපි එදා එහෙම ලස්සන ජීවිතේ වින්දා ගත කරා කියලා අපිට බලන්න පුළුවන් වෙනවනේ. ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරාම ඉතින් ඒකට තමයි මම මගේ ජීවිතේ වීඩියෝස් එකතු කරගන්නේ. ඉතින් මෙමරි එකක් විදිහට ඉතින් එදා දවසත් ඔන්නෝම අපි ලස්සනට ගත කරා. ඉතින් කේක් එහෙම කපලා ඉවර වෙලා දැන් මේ gift හොමාරු කරගන්නවා. ඉතින් තෑගි එහෙමත් බෙදාගෙන ඉතින් අපේ අම්පච්චිගේ අංකල්ගේ දෙන්නගේම බර්ත්ඩේ එකේදා ඉතින් ඒ නිසා කේක් දෙකක්ම අපි එදා කැපුවා. ඉතින් දැන් අපි ඩිනර් එක ගන්න මෙතනටලා ඉඳගෙන ඉන්නවා. අපි කෑම ඕඩර් කරලා කෑම ටික කනකම් හැමෝම එකතු වෙලා කතා කර කර හිටියා. ලේසියට බලා ගන්න බැරි නිසා ලේසියට ක්‍රීම් එක දෙනවා. ක්‍රීම් එක මුළු ක්‍රීම්
හතරෙම ඉවර කරලා. එයාගේ එකත් ඉවර කරලා මෙයා එකත් ඉවර කරලා. ඔය අපේ අක්කා කියන්නේ මන්ට මොකද අපේ මෙවෝන් හැම වෙලේම පුංචා කියලා මං ගාවට එනවා. එතකොට එයා හරිම දඟා. එයා එක තැන චුට්ටක්වත් ඉන්නේ නැහැ. ඉතින් මං එයා ආසයි මගේ ක්‍රීම් ගන්න. ඉතින් එයාට මං ක්‍රීම් ගන්න කියලා ඇඳේ ඉඳගෙන එතනතර එක තැන චුට්ටක් හරි ඉන්නවා. ඉතින් එහෙම ඉඳලා එයා මගේ මුළු ක්‍රීම් එකමයි මගේ බොඩි ලෝෂන් එක අක්කගේ ඔක්කොම ඉවර කරලා. ඉතින් ඒත් එක්කම එයා මේ අදත් ආව මගේ ක්‍රීම් ගන්න කියලා මං කිව්වා එපා මගේ ක්‍රීම් ගන්න. අක්කි බණේ ක්‍රීම් ගන්න නිසා කියලා එයා මට ක්‍රීම් බෝතලෙන් ගැහුවා. ඉතින් මගේ තොල පැලුණා. ඒක තමයි හැමෝටම අක්කා කියන්නේ. ඉතින් දැන් අපි කෑම වල ආවා. ඉතින් අපි දැන් කෑම කන්න තමයි යන්නේ. ඉතින් අපි ඕඩර් කරේ fried rice and chicken දෙවල් එකකුයි pork දෙවල් එකක්. ඉතින් මම නම් pork කන්නේ නැහැ ළමයි. ඔයාලා කනවද pork? ඉතින් කෑම නම් ඇත්තටම ගොඩක් රසයි. ඉතින් අපි හැමෝම කෑම එහෙම කාලා චුට්ටක් විනෝද වෙන්න ගියා. කියන්නේ අපේ සහනි නංගි ඉන්නවා. එයාට හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. ඉතින් එයාත් එක්ක අපි ඩාන්ස් කර සින්දු කිය ඉතින් විනෝද වුණා. ඉතින් එයා තමයි අපි එක්කගේ හැමෝම ඩාන්ස් කරමු කියලා. ඉතින් හැමෝම ටිකක් වෙලා විනෝද වෙලා ඩාන්ස් කරලා අපේ සහනිගේ වෙනම නර්තනයකුත් බැලුවා. ඒක මම පුළුවන් වුණත් මේකෙන් ඇඩ් කරන්න. ඉතින් ඔය විදිහට තමයි අපි දවසේ ගෙවුවේ. කෑම කාලා කේක් කපලා හැමෝම විනෝද වෙලා ගොඩක්. ඉතින් අපේ අපච්චිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තව vlogs ගොඩක් තියෙනවා මම කරපු ඔක්කොම මම එඩිට් කරලා ඉක්මනටම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම බුත්සනයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. bye bye. Thank you for watching. The house of prayer.